ඔන්න යාළුවනේ අද කතාව අන්දරේ සිල්ගත් හැටි. අන්දරේගේ අම්මා 4 පෝයටම සිල් ගන්නවා. පිනට දහමට හරිම ලැදේ. පුංචි අන්දරේවත් දැම්ම ඉදලා පිනට දහමට ලැදි කරන්න ඕනේ කියලා අම්මා හිතුවා. දවසක් අම්මා අන්දරේගෙන් සිල් ගන්න කැමතිද කියලා ඇහුවා. අන්දරේත් එක පයින්ම කැමතියි කිව්වා. කොහොමෙන් හරි ඊළඟ පෝයත් කිට්ටු වුණා. පෝයදා උදෙන්ම අන්දරේ සුදු සරමයි සුදු බැනියමයි ඇඳගත්තා. උතුරු සැලුවත් පොරවා ගත්තා. සුදු පිච්චමල් වට්ටියත් දෝතින්ගෙන අම්මා පසුපස වැටි පන්සලට ගියා. අන්දරේ අම්මා ළඟින්ම බණ මඩුවේ කොනක වාඩි වුණා. පන්සලේ ලොකු හාමුදුරුවෝ අටසිල් දුන්නා. වෙනදා පන්සිල් සමාදන් වෙන අන්දරේ එදින අටසිල් සමාදන් වුණා. අනෙක් ඇත්තන්ට හීල් දාණය, දවල් දාණය ලැබෙනකොට ඒවා අන්දරේටත් ලැබුණා. අන්දරේ අම්මා වගේම පින් සිද්ධ වෙච්චාවේ කියමින් ඒව බාරගත්තා. සමහරු හවස සිල් අලුත් කරගෙන පන්සලේම නතර වුණා. තවත් සමහරු සිල් අලුත් කරගෙන ගෙදර ගියා. අන්දරේ අම්මයි ගෙදර ගිහින් සාලේ කොනක පැදරක් එලාගෙන එහි වාඩි වී භාවනා කරන්නට පටන් ගත්තා. ටිකින් ටික රෑ වීගෙන එනවා. අන්දරේට හොදටම බඩගිනියයි. ඈනුම් යනවා. බඩත් කෑ ගහනවා. ඉවසන්න බැරිම තැන අම්මගෙන් රෑට කන්න බත් ඉල්ලුවා. අන්දරේගේ අම්මා අන්දරේට හොදටම බඩගිනි විත්තිය දැනගත්තා. ඒත් මෙන්න මෙහෙම කිව්වා. පුතේ, සිල් ගත්තම රෑට කන්නේ නැහැ. රෑට කෑවම පව් සිද්ධ වෙනවා. වතුර බිව්වමත් පව් සිද්ධ වෙනවද කියලා අන්දරේ ඇහුවා. ඒකට මක් වෙනවද? අම්මා කිව්වා. අන්දරේ හිමි හිට කුස්සියට ගියා. ලිප ළඟ බත් මුට්ටිය තියෙනවා දැක්කා. නැබිලිය උඩට උස්සලා බත් කටක් දෙකක් ගිල්ලා. බඩගින්න වැඩිකමට අමුතුම රසක් අන්දරේට දැනුණා. අන්දරේ බත් මුට්ටිය ළඟ කෙලින් කටින් ඉඳගත්තා. උතුරු සලුව බෙල්ල වටේ ඔතා ගත්තා. බත් මුට්ටියට අත දැමා මහා ලොකු බත් කටවල් 3-4ක් ගිල දැම්මා. අන්දරේ පරක්කුවේ මොකද බලන්න අම්මා කුස්සියට ගියා. එතකොට අන්දරේ ලිප පැත්තට හැරිලා බත් මුට්ටියට අත දාගෙන ඉන්නවා. කිටියෙත් යාව් යාව් කියමින් අන්දරේගේ පිටිපස්සෙන් ඉන්නවා. අම්මේ, මම වතුර බොනකොට කිටියා යාව් යාව් ගාලා බත් ඉල්ලුවා. අපි සිල් රකට කිටියා සිල් රකින්නේ නෑනේ. ඒ හින්දා මං කිටියට දෙන්න බුට්ටියේ බත් තියෙනවද බලන්න බැලුවා. යයි අන්දරේ කිව්වා. මගේ පුතාද සිල් රකලා පින් කරගත්තා. පොයේ දවසේ බඩගින්නේ ඉන්න කිටියට කන්න දීලා තවත් පින් කරගන්නවා. අනේ මගේ හොඳ පුතා කියලා අම්මා සතුටින් සාලේට ගොස් පැදුරේ වාඩි විලා භාවනා කරන්න පටන් ගත්තා. දැක්ක නේද යාළුවනේ අපේ කපටි අන්දරේගේ වැඩ?